ඔයාලත් දැනගෙන හිටියද කොළඹවට නුවරඑළිය ගියා වගේ අත්දැකීමක් ගන්න පුළුවන් ගම්මානයක් තියෙනවා කියලා? මං අද ඔයාලව එක්ක යන්නේ ඒ ගම්මානෙට. වීඩියෝ එක විනාඩියක් නැවතිලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම ඔයත් මේ තරණ හොයාගෙන යනවා. පටන් ගත්ත වෙලේ ඉඳන් නුවරඑළිය අත්දැකීමක් ගන්න නම් අනිවාර්යයෙන්ම මේ තැනට ඔයත් යන්න ඕනේ. බලන්නකෝ මේ view එක කොහමද කියලා. මේ ඇවිල්ලා ලස්සන හොටෙල් එකක්. එහෙම නැත්නම් විලා එකක්. මෙතන ඇවිල්ලා ඔයාලට day outing එකක් විදිහටත් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට event, wedding, parties organize කරලා ඕන විදිහට ඔයාලට මෙතන විනෝද වෙන්න පුළුවන්. funny games ද ඒ වගේම එක එක සෙල්ලම් කරන්න, කාලා බීලා විනෝද වෙන්න පුළුවන්. ඕන විදිහකට ඔයාලට මෙතන arrange කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන විස්තර ගැන මම ඔයාලට වීඩියෝ එක අතරතුරදී කියන්නම්. ඊට කලින් බලලා ඉන්නකෝ මේ view point එක කොහොමද කියලා. මාරම ලස්සන view point එකක් තියෙන. ඉතින් උදේ 7ට 7:00ට ඔය වගේ වෙලාවට ගියා කියන්නේ මේ පැත්ත මීදුමෙන් තනි කරම වැහිලා. ඔයාලට අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් මේ තැනට ගියොත්. ඉතින් මේ තැන නම කියනවා නම් සැනරිටි විලේජ් හෝටලය. ඒ කියන්නේ සැනරිටි විලේජ්. මේක තියෙන්නේ බෝපේ. ඔයාලට මැප් එකේ උනා සර්ච් කරලා බලලා කිලෝමීටර කීයක් තියෙනවද කියලා බලලා ඉතාමත් කොළඹට ළඟම ප්ලේස් එකක් තමයි මේ. මං හිතන්නේ ඔයාලා මේ තැන අනිවාර්යයෙන්ම සර්ච් කරලා යනවා. මොකද ඔයාලට ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. ඒ වගේම ඉතාම රසවත් කෑම වේලක් රස බලන්න නම් එහෙම නැත්නම් ඔයාලගේ ඩේ අවුටින් එකක් ප්ලෑන් කරනවා නම් ඔයාලගේ පුංචි ෆන්ක්ෂන් එකක් ප්ලෑන් කරනවා නම් නිවාඩුවට කොහේ හරි යන්න හිතන් ඉන්නවා නම් ආයේ නියම ප්ලේස් එක. මමත් කීපවතාවක්ම ගිහිල්ලා තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට විනෝද වෙන්න පුළුවන්. ඔයාලගේ මේ හෝටලේ නැවතිලා ඉන්නත් පුළුවන්. රූම්ස් තියෙනවා 10 දිනකට නම් නැවතිලා යන රූම්ස් තියෙනවා. ඒ view point එක ඒ අත්දැකීම ගන්න, ෆොටෝ ලොකේෂන් එකේ ෆොටෝ ගහන්න, ඒ මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මෙතෙන්ට ගියා කියන්නේ ඉතින් ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඔයාලට සැනරිටි විලේජ් කියලා ඔයාලට මැප් එකේ සර්ච් කරාම, Facebook එකේ සර්ච් කරාම මේ තැන හොයාගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ රූම්ස් තියෙන තැන්. මේ තැන වගේම තවත් උඩට යන්න ගොඩක් රූම්ස් තියෙනවා. ඔයාලට මාරම අත්දැකීමක් ගන්න පුළුවන් මෙතෙන්ට ගියොත්. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ තැන ලස්සන දකින්න ඇති කියලා පේනව නේද? මාරම ලස්සන. ඉතින් ඔයාලා හිතන්න මේ වීඩියෝ එක උදේකදී දකින්නකොට කොහොම තියේද? එහෙම නැත්නම් මෙතන මීදුමෙන් වැහිලා තියෙනකොට කොච්චර ලස්සනට තියේද? අහස උසට යන නියම ප්ලේස් එකක්. ඉතින් ඇත්තටම ඇවිල්ලා බලන්න මොන වගේ අත්දැකීමක්ද ඔයාලට ලැබෙන්නේ කියලා. ඔයාලා ගිහිල්ලා තියනා ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ මං ඉදිරියටත් අරන් එනවා. අපිව subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. අපි එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පුංචා vlogs තුලින් ආයෙත් අපි හම්බෙමු තවත් ලස්සන වීඩියෝ එකකින්. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. තවත් මේ වගේ ලස්සන ප්ලේස් එකකට ලස්සන අත්දැකීමක් ගන්න යන්න.